හායි මචං කොහමද හැමෝටම ඉතින් ඔන්න ගොඩ දවසකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මම හිතන්නේ මේ අවුරුද්ද දාන පළවෙනි වීඩියෝ එක වෙන්න ඕන. ඉතින් වීඩියෝ දාගන්න බැරි වුණේ තියෙන වැඩත් එක්ක. ඉතින් වීඩියෝ දාගන්න වෙලාවක් තිබ්බෙත් නෑ. ප්‍රශ්න ටිකක් ආවා එක පිට. ඉතින් වැඩ කරන්න හම්බුනේ නෑ හරියට. ඉතින් අද මම ඉන්නේ අද ඇවිල්ලා හරියටම ජනවාරි 10 වෙනිදා හවස 5:00 වෙලාව. ඉතින් මේ වෙද්දි ඉන්නේ පින්නවල වලට පේනවා ඇති. ඉතින් පින්නවලට හයර් එකක් වැදුණා ගෙවල් ගාව ඉඳලා. ඉතින් පින්නවල හයර් එක ආයේ යනවා. එයාලා හොටල් එකකට ආයේ පාටි එකට. ඉතින් ආයේ යනවා. ඉතින් ඒක අරයන්ටන් ඉන්න බෑ රෑ 10 වගේ වෙයි. ඉතින් පින්නවල ඉන්න කවුරු හරි කොළඹ පැත්තට යන්න ඉන්න කවුරු හරි ඉන්නවනම් නුවර හරි ඉඳලා එනවනම් කෑගල්ලෙන් පින්නවලට එන්න ඔයාලට රුපියල් 2000 ක විතර හයර් එකක් වැටෙනවා. ඉතින් ඒක අරගෙන යන්න පුළුවන් ඒ පැත්තට. ඒතකොට ඔයාලට පාඩුවක් නැහැ. එහෙනම් මේ ළඟදීම වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙන්න එක දිගටම වැඩ ගන්න පටන් ගන්න ඕනේ. දැන් හැබැයි මෙහෙමයි ලංකාවේ කොහේ හිටියත් පික්මී වලට හයර් තියෙනවා. අර ඔය වෙච්ච කේසුයි ඒවා මේවත් එක්කද මන් දන්නේ. පික්මී දන්නේ නැති මිනිස්සු දැන් අපේ පැත්තවල් වල එහෙම හයර් පට්ට අඩු තිබ්බ කාලයක්නේ ගිය ටිකේ. හැබැයි දැන් නම් හයර් පැලෙන්න තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැයකට හයර් දෙක තුනක් වදිනවා. දැන් ඔය අපේ කට්ටිය කියනවා මෙහි හයර් නැහැ මෙහි හයර් වදින්නේ නැහැ කියලා. මම ඇත්තටම හයර් තියෙනවා. ඔයාලගේ ෆෝන් වල අවුලක් වෙන්න ඇති සමහරවිට. මොකද මේ අලව්වේ හයර් හොඳට තියෙනවා. අලව්වේ හයර් සාමාන්‍යයෙන් දවසකට 6-7ක් දුවා ගන්න පුළුවන්. දැන් ඊයේත් මං හයර් 7ක්ද කොහෙද දිව්වා. හයර් තියෙනවා. හයර් හැදිලා තියෙන අර අපිට තියෙන පාඩුව ඉතින් අර හයර් එකක් සාමාන්‍යයෙන් පිකප් කරන්න යන්න තියෙන ලොකේෂන් එකයි ඩ්‍රොප් කරාට පස්සේ ආපස්සට එන්න තියෙන මේ දුරයි පොඩ්ඩක් අවුල තියෙන්නේ. අපිට අර අතරමැද්දේ හයර් එකක් වදින්න නැති එක. ඒකත් දැන් හරියාගෙන ඉන්නේ. ඒකත් හයර් වදිනවාද? ඒ හින්දා කට්ටිය රේස්ට් වෙන්න පික්මී එක රේස්ට් වෙලා මැච් එකක් ගන්න පුළුවන්. මේ රේස්ට් වෙන්න එහෙනම් ඉතින් හෙට දිහා ආයේ වීඩියෝ එකක් දාන්න. මේ කොහොමද හයර් හෙට කොහොමද කියලා. අද තව ටිකක් රෑ වෙනකම් වැඩ කරනවා. මේ හයර් එක අරයි යන්න බෑ 10 වෙනකම් යන්නේ කොහොමත්. ඒතකොට 12 විතර වෙනවා ගෙදර යනකොට 11 විතර වෙනවා. ඒ හින්දා මේ එහෙනම් මේ හරිය කවුරු හරි ඉන්නවනම් මේ හයර් එක ගන්න එහෙනම් හෙට වීඩියෝ එකකින් සෙට් වෙමු.